hello welcome back to my YouTube channel. ඉතින් අද පෙන්නන්නේ මේ vlog එක අපි ඇසල පොයට කොහෙද ගියේ කියලා. ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනේ මගේ යාළුවයි තමයි මේ ගමන යන්න පිටත් උනේ. ඉතින් ඉස්සෙල්ලම නදී අක්කගේ shop එකට ගිහිල්ලා අපි cool drinks එකක් තමයි බිව්වේ. මොකද තෙල් කනවට වඩා ඕවගේ දෙයක් බොන එක හොඳ නිසා අපි දෙන්න plan කරා. ෂොප් එක ඕපන් කරාට පස්සේ අපිට යන්නත් බැරි වුන නිසා අපි ගියා එහෙ. ඉතින් ඊට පස්සේ ගමන ආරම්භ කරා මේ අපි යන ගමන. ඉතින් ඔන්න ඔය විදිහට මැදගම මොනරාගල හරියේ තමයි මේ මොනරාගලට චුට්ටක් මෙහා. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම යන අතරේ ඔන්න ඔහොම නවත්තලා චුට්ටි වීඩියෝ ක්ලිප් ටිකකුත් ගත්තා. මොකද බයික් එකේ එක දිගට යන එක හරිම අමාරුයි. මහන්සි ඒ නිසා අපි වීඩියෝස් ටිකක් ගන්න තැන් වල චුට්ටක් නතර කරා. මේ යන්නේ කැපිටල් එක ළඟින්. ඉතින් ඔන්න ඔය විදිහට අපි හිමීට ප්ලෑන් කරගෙන යන්නේ මාලිගාවිල දෙමටමල් විහාරය වගේම යුදගනාවත් වඳින්න බලාගෙන. මොකද අපි හැමදාම මහියංගන යන නිසා අපි හිතුවා මේ පාර වෙනස් තැනක යන්න ඕන කියලා. මේ හුලන්දාව හන්දියෙන් අපි බුත්තල පාරට දාලා යන ගම. ඉතින් මෙන්න මේ විදිහට යද්දී අපිට ලස්සන තැන් ගොඩාක් හම්බුණා. අපි වීඩියෝස් ගොඩාක් ගත්තා, ෆොටෝස් ගොඩාක් ගත්තා. හැම තැනකම නැවැත්තුවා. දන්සල් ගැන කියන්න ඕන. දන්සල් සෑහෙන ගොඩක් තිබ්බා. අපි යන වෙලේ තමයි දන්සල් ටික මේ රෙඩි වෙන්නේ. අයිස්ක්‍රීම් දන්සල් තිබ්බා, කඩල දන්සල් තිබ්බා, එක ඒවා රොටි තිබ්බා. අයිස්ක්‍රීම් තමයි ගොඩක්ම තිබ්බේ. බීම දන්සල් තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට සෑහෙන දන්සල් ගොඩක් හම්බුණා. අපි හිතුවේවත් නෑ එච්චර දන්සල් ගොඩක් තියෙයි කියලා. මොකද සාමාන්‍යයෙන් වෙසක් පොසොන් එකටනේ දන්සල් වැඩිම තියෙන්නේ. ඉතින් අපි ඒ නිසා ප්ලෑන් කරේ නෑ ලොකුවට දන්සල් හම්බ වෙයි කියලා. ඉතින් මෙන්න මේ ලස්සන පාරේ අපි මේ යන ගමන් මේක මාර ලස්සන පාරක්. ඔයාලා දන්නවද දැයට කිරුට ගියා නම් ඉස්සෙල්ලම අපි ගියේ දෙමටමල් විහාරයට. ඒක තියෙන්නේ ඔක්කම් පිටියේ. හරිම ලස්සන පන්සලක්. ඉතින් ඔයාලත් යන්න අනිවාර්යෙන් ගියොත්. අපි ගිය දවසේ නම් හොඳට වලාකුළුත් තිබ්බා. වහින කාලගුණයක් තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මමයි නංගි, ඒ කියන්නේ මගේ යාළුවයි අපි දෙන්න හිමීට වීඩියෝ ක්ලිප් ටිකක් දාගත්තා. මොකද vlog එකක් කරන්න ආසාවෙන් හිටපු නිසා අපි දෙන්නම plan කරා චූටි වීඩියෝ ක්ලිප් ටිකක් අරගමු කියලා. මේ තියෙන දෙමටමල් විහාරය. ඉතින් මේක පුදුම ලස්සනයි. අපි ගියපු දවසෙත් අහසේ වලාකුළුම මාර ලස්සනට තිබ්බා. ඉතින් වීඩියෝස් වලටද ෆොටෝස් වලටද හරිම ලස්සනට වීඩියෝස් ටිකක් ගන්න පුළුවන් වුණා. ඉතින් එදා චූටි මේ පෙරහැරකුත් තිබ්බා. ඒ වගේ මෙන්න මේ වගේ චූටි සෙල්ලම්බඩු ගොඩකුත් තිබ්බා. ඉතින් ඒවත් අපි ගත්තා. ඔය ඊට පස්සේ අපි දෙන්න ආයෙම අනිත් පැත්තට මාලිගාවිල යන්න තමයි යන්නේ. ඒකත් මාලිගාවිල යන පාරෙන්ම තමයි හැරිලා දෙමටමල් විහාරයට යන්න තියෙන්නේ. අපි ඒ නිසා දෙමටමල් විහාරයට ගිහිල්ලා ආයෙ අනිත් පැත්තට මේ යනවා මාලිගාවිල. ඉතින් මේ යන ගමන් අපි ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් ඔන්න ඔය විදිහට අපි මාලිගාවිලට ආවා. මාලිගාවිලට එනකොටම අපිට කඩල දන්සලක් හම්බුණා. ඉතින් එතන ලොකු සෙනගක් නැති නිසා නිදහසේ කඩල කන්න හම්බුණා. ඉතින් ඒගොල්ලන්වත් මතක් කරනවා හරිම ආදරෙන් ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් ඔයාලා සංවිධානය කරලා දුන්නාට. ඉතින් මේක මාර රසයි. අපි දෙන්නට ඕන තරම් බෙදාගෙන කන්න කියලා කිව්වා යාලා. ඉතින් එච්චර කන්නත් බෑ උනාට හරිම රහයි. අපි දෙන එකත් කාලා හිමීට මාලිගාවිල බුදු පිළිමය ළඟට ආවා. මෙන්න මේ විදිහට වීඩියෝ ක්ලිප් ටිකකුත් ගත්තා. ඉතින් මෙතන හරිම ලස්සනයි. ලොකු සෙනගක් හිටියෙත් නෑ. අපි හිතුවේ ගොඩක් සෙනග ඉඳී කියලා. එහෙම ලොකු සෙනගක් හිටියේ නෑ. ඒ නිසා හරිම නිදහසේ ඇවිදලා කරලා යන්න පුළුවන්කම තිබ්බා මාලිගාවිල පන්සලට. මේ තියෙන්නේ පිළිමේ. ඉතින් ඔයාලා ගිහිල්ලා නැත්තම් අනිවාර්යෙන්ම එන්න. ඔක්කම් පිටියේ තමයි තින්නේ. ඔක්කම් පිටියෙන් යන්න ඕනේ චුට්ටක්. ඉතින් මාලිගාවිල වගේම ওই පැත්තෙන් එහා පැත්තේ කොටසෙත් තියෙනවා තව ලස්සන මේ පිළිමයක්. මේ ඒකේ නම් වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තට මෙහෙම දාන්න වීඩියෝ ක්ලිප් ටිකක් ගන්න බැරි වුණා. ඉතින් මේ ආයි අවට ඒ කියන්නේ එන ගමන් අර ලස්සනයි කිව්ව පාරේ අපි චුට්ටක් නවත්තලා අපි සෙට් එකක් ගියේ. මගදී තව යාළුවෝ හම්බුණා. ඉතින් ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා. මේ දන්සල් තියෙනවා. මේ ඊට පස්සේ අපි ගියා අපේ යාළුවෙක්ගේ ගෙදර. ඉතින් මේ එහෙ ගිහිල්ලා වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඊට පස්සේ තවත් යාළුවෙක්ගේ ගෙදර ගියා. ඔය ඉන්නේ මැද එන්නේ යාගේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ට්‍රිප් එක එන්න උනා. ඉතින් බලපු හැමෝටම thank you very much. අපිව subscribe කරලා තියාගන්න. bye.